සුබ දවසක් මිස්ටර් නයිමිරිස් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න යාළුවන්ට. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මාස 3ක් වයස නයිමිරිස් ගස් වලට යාරමිලා ටාගට් පොහොර එක යොදන ආකාරය. ඉතින් තවමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. හොඳයි, අපි මුලින්ම මේ ආකාරයට ගහ වටේට පොඩි කානුවක් හාරගන්න ඕනේ. ඔයාලට තියෙන ගස් ටිකේ මුලින්ම මේ විදිහට කානු හාරගෙන ඉන්න. ඔයාට ගස් 30ක් තියෙනවා නම් ඒ ගස් 30 කානු ටික හාරගෙන ඉන්න. ඒක ලේසි වෙයි කියලා මම හිතනවා. දැන් අපි යාරමිලා ටාගට් පොහොර එක යොදමු. මේ පොහොර එක ගැන කියනවා නම් මේ පොහොර එක දාන්නේ සාමාන්‍යයෙන් ගහේ මල් හට ගන්න කාලෙදී. අපි ගහේ මුල් අවදියේදී පාවිච්චි කරේ යාරමිලා කම්ප්ලෙක්ස් නේ. සාමාන්‍යයෙන් මාස 2ක් වගේ යද්දි යාරමිලා කම්ප්ලෙක්ස් එක නවත්තලා යාරමිලා ටාගට් එකට මාරු වෙනවා. මේ ආකාරයට කැට පොහොර ටික දාගත්තට පස්සේ මේ කැට පේන්නේ නැති වෙන්න අපි පස් වලින් වහ ගන්න ඕනේ. යාළුවනේ වීඩියෝ ගැන හෙල්ලෙනවා ගණන් ගන්න එපා. ඉතින් මම මේ වැඩේ කරන ගමනුයි ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට පෙන්වන්න හිතාගෙන. හරි, දැන් අපි පොහොර ටික දාගෙන ඉවරයි. දැන් අපි වතුර දාගමු. ඔයාලා මතක තියාගන්න පොහොර දැම්මට පස්සේ අනිවාර්යෙන් වතුර කවරේ පිරෙන්න දාගන්න ඕනේ. ඔය වීඩියෝ එකේ මම වැඩි වතුර දාන්නේ නැහැ මොකද එදා හොඳට වැස්ස දවසක්. හරි, එහෙනම් මම හිතනවා මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.